Hi friends, welcome to my YouTube channel. කාටට සැරට මොන හරි කාලා උණු ප්ලේන් ටිකක් බොන්න ඕන කියලා හිතන වෙලාවට මේ වගේ කෑමක් නියමට ගැලපෙනවා. අද මම හදන්නේ කිරියල කට්ලට්. මම නම් මේ කිරියල මගේ වත්තේ වගා කරපුවා. ඉතින් මම පළවෙනි වතාවට තමයි කිරියල කට්ලට් හදන්නේ. ඉතින් මම ඒ නිසා වැඩේ මට පුරුදුත් නැති නිසා මම ආර්තාපලල ගෙඩියකුත් මේකට එකතු කර ගන්නවා. කිරියලයි අර්ථාපලුයි දෙකම පොඩි කෑලි වලට කපාගෙන මම අල ටික තැම්බෙන්න තියනවා පළමුවෙන්ම. අර්ථාපල් ඕන වෙන්නේ කිරියල විතරක් දාලා මේ කට්ලට් එක රසට හදා ගන්න පුළුවන්. ඊළඟට බිස්කට් කුඩු ස්වල්පයක් ඒ වගේම බිත්තරයක් ඕන වෙනවා. ඊට අමතරව ලුණු අමුමිරිස් කරපිංචා ටිකක් තමයි ඕන වෙන්නේ. තව සැමන් පොඩි ප්‍රමාණයක් සැමන් හෝ මාළු පොඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. කිරියල ටික තැම්බෙනකන් ලුණු ටිකයි අමුමිරිස් ටිකයි මම මේකට කොච්චි කරල් දෙකකුත් දාගන්නවා. මේ ටික මම කපලා සූදානම් කරගන්නවා. අල ටික ටක් ගාලා තැම්බෙනවා. අල ටික තැම්බුණාට පස්සේ මම ඊළඟට කරන්නේ අල ටික පොඩි කරගෙන පැත්තකින් තියාගෙන මේ විදියට තෙල් චුට්ටක් ලිපේ තියලා ඒ ටික රත් වුණාම මම කපාගත්ත ලුණු කරපිංචා මේ දෙක දාලා පොඩ්ඩක් යන්තම් බෙදෙන්න අරිනවා. යන්තම් මැලවිගෙන එනකොටම ඊළඟට මම කපාගත්ත අමුමිරිස් ටිකයි කොච්චි මිරිස් ටිකයි දාලා ලුණු ටිකකුත් දාලා මේ විදියට ටෙම්පරාදු කරගන්නවා. වැඩි වෙලාවක් යන්නේ මේ වැඩේට. හරිම ලේසි. හරි ලොකු වැඩක් වගේ පෙනුනට කට්ලට් හදන්න හරිම පහසුයි. හදිසි වෙලාවට ටක් ගාලා හදා ගන්න පුළුවන්. ඊළඟට අර ටික ටෙම්පරාදු වීගෙන එනකොට මම පොඩි කරගත්ත සැමන් ටිකයි කිරියල ටිකයි මේ විදිහට දාගෙන තියෙනවා. මම නම් මේ දෙකම එකට දාගත්තා. එහෙම නැත්තම් සැමන් ටික මේ මිශ්‍රණයට එකතු කරලා ඊළඟට හොඳින් කලවම් කරලා අර ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න පුළුවන්. මම නම් මේ දෙකම එකට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ගොඩක් කියලා ලිපේ තියාගෙන ඉන්නේ. මොකද කට්ලට් එක බදින කොටත් මේ ටික තැම්බෙනවා. මේ ටික හොඳින් කලවම් කරලා ඊළඟට මම කරන්නේ කෑලි මිරිසුත් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා හොඳින් කලවම් කරලා රස එහෙම බලන්න. මේ වෙලාවේදී ලුණු රස එහෙම බලන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට සැර එහෙම තියනවද කියලා බලන්න. මොකද මේ වෙලාවේ ඔයා හදාගන්න මේ මිශ්‍රණයේ රස අනුව තමයි ඔයාගේ කට්ලට් එකේ රස තීරණය වෙන්නේ. ඊළඟට මේ ටික පැත්තකින් තියලා හොඳටම නිමුනම තමයි බෝල හදාගන්න ඕන. පළමුව මම බෝල සියල්ලම හදලා ඉවර කරගන්නවා. මේ බෝල ටික පොඩ්ඩක් හොඳට තද වෙන්න හොඳින් හදාගන්න ඕන. කැඩෙන්නේ නැති වෙන්න. ඊළඟට මම හොඳට ගහගත්ත බිත්තරේ මේ බෝල ටික තවරලා ඊළඟට බිස්කට් කුඩු වල තවරලා හොඳින් මේ කට්ලට් එක මේ විදියට හදා ගන්නවා. බිස්කට් කුඩු තවර ගන්නවා. මේ විදියට සියල්ලම බිත්තර මිශ්‍රණේ තවරලා බිස්කට් කුඩු වල තවරලා මේ විදියට කට්ලට් සියල්ලම හදා ගන්නවා. ඔයාට අවශ්‍ය නම් මේක කෝඩ් දෙකක් දාගන්නත් පුළුවන්. මම නම් එක කෝඩ් එකයි දාගන්නේ. ඊළඟට මේ ආකාරයට මම කට්ලට් ටික ටක් ගාලා බැද ගන්නවා. ගොඩක් ගින්දර වැඩි කරගෙන බදින්නත් එපා. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන බැද ගන්නවා. ඇත්තටම කිරියල වලින් මමත් කලින් කට්ලට් හදලා තිබුණේ නැහැ. වත්තේ කිරියල වගා කරාට ඉතින් මමත් මේ පළමු වතාවට තමයි කිරියල කට්ලට් හැදුවේ. ඇත්තටම හරිම රසයි. වැස්ස වෙලාවට එහෙම තේ ටිකක් බොන්න පංකාදු 5යි. ඔයත් හදලා බලන්නකෝ. රසමට කියන්නකෝ. මම හිතනවා ඔයාට මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති කියලා. ඔයා මගේ channel එක තවම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඔයාගේ වටිනා අදහස් comment කරන්න. ඔයාගේ comment එක මට ගොඩක් වටිනවා. මේ channel එක ඉදිරියට පවත්වාගෙන යන්න ඒක ලොකු හයියක්. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්න. මම චමිලා.